ඉතින් මොනවදත් ඇවිල්ලා තියෙනවා රජයේ කියපු පුරප්පාඩු රැසක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඉල්ලලා තියෙනවා. ඉතින් මේවට අදාළ සියලුම link මම description එකේ comment එකේ යට දාලා තියෙනවා. ඒවා touch කරලා යන විදිහ වීඩියෝ එකේ මම අන්තිමට ඔයාලට A to Z කියලා දෙනවා. ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඉල්ලලා තියෙනවා ගොඩාක්. ඉතින් මේකේ ටෝටල් වේකන්සිස් තියෙනවා 140ක්. ක්වොලිෆිකේෂන් විදිහට O level සහ A level බලනවා කියනවා. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 8යි 10 කියලා. ඉතින් ඔයාලට හොඳටම කල් තියෙනවා මේකට ඇප්ලයි කරන්න. ජාතික ඉදිරි කිරීමේ බැංකුව මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ NSBM එකේ තමයි මේ වේකන්සිස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 8යි 14 කියලා. ඉතින් channel එකට අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නිවාස සහ ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ තවත් රැකියා පුරප්පාඩු රැසක් ඇවිල්ලා තිනවා. ක්ලෝසින් ඩේට් එක දාලා දෙන්නේ 2026 8/2 කියලා. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ තේ පර්යේෂණ මණ්ඩලයේ වැවිලි අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 8/10 කියලා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි අපි දැන් බලමු කොහොමද මේක ෆුල් ඩීටේල්ස් ගන්නේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට කැමති ජොබ් වේකන්සියක් තෝරා ගන්න පුළුවන්. ඒ ජොබ් වේකන්සි සියල්ලම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ යට දාලා තියෙනවා. ඉතින් ඔයා කැමති එක ඉස්සරහම ටච් කරගෙන එන්න. ඉතින් අපි මේ විදිහට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් ඔයා මෙතනින් පල්ලට යන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මෙතනින් ඔයාලා පල්ලට යනකොට ඔයාලා පේනවා මේ ක්ලෝසින් ඩේට් එක නැවතත් විස්තර ටිකක් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මම මේක වෙබ්සයිට් එක කරා තමයි මේ යන්නේ. ඉතින් මෙතනින් පල්ලට ගියට පස්සේ මෙතන යට තියෙනවා full details කියලා. මෙතන ඔයාලට සිංහල, ඉංග්‍රීසි, තමිල් කියන භාෂා තුනෙන්ම ඔයාලට මේක ඇප්ලිකේෂන් එකේ full details ටික කියව ගන්න පුළුවන්. ඉතින් මම මෙතන සිංහල කියන තැන touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇඩ් එකේ මේ දකුණු පැත්තේ close කියලා බටන් තියෙනවා. මේවා touch කරලා මේ close කියන බටන් අයින් කරලා මේවා අයින් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි මෙතනින් පල්ලට යමු මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඔයාලා මෙතන ගත්තේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය කියන ජොබ් වේකන්සිය. මොකද හැම ජොබ් වේකන්සි එකම එකම විදිහටම තමයි මේ ෆුල් ඩීටේල්ස් ගන්න සහ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න. ඒකයි මම එකක් තෝරගත්තේ. ඉතින් මේකේ සියලුම රැකියාව විස්තර දාලා තියෙනවා. ඉතින් මෙන්න ඔයාලට පේනවා ඇති මේ ජොබ් එක සම්බන්ධව සියලුම ඩීටේල්ස් තියෙනවා. ඉතින් යට මේකේ ඇඩ්‍රස් එකත් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මේ අපි මෙතන එකපාරක් බැක් වෙමු. බැක් වෙලා මෙතනින් පල්ලට එනකොට ඔයාලට මෙතනින් පේනවා තියෙන ඇප්ලිකේෂන් ෆෝම් කියලා. මෙන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් එක තමයි දැන් අපිට ඕනේ. මේ මෙතන ඔයා එකපාරක් ක්ලික් කිය බටන් එකට ටච් කරන්න ඕනේ. ඉතින් ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේක ඉංග්‍රීසි වලින් ඔයාලට පේන ඇති මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පල්ලට ඇති පේජ් තුනක් වගේ ඔයාලට පේන ඇති තියෙනවා. ඊට පස්සේ ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඕනේ. ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මෙතන දකුණු පැත්තේ ඔයාලට පේන ඇති ඩවුන්ලෝඩ් අයිකන් නැතිනම් මේක ටච් කරපුවාම මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ ෆයිල් කියලා ඇප් එකක් තියෙනවා. අන්නේ ෆයිල් කියන ඇප් එකේ ඔයාගේ තියෙන ඩොකියුමන්ට් කියලා තැනක් අන්න එතනට ගිහුවම මෙන්න මේක තියෙනවා. ඔයාලට මේක හොයාගන්න බැරි නම් මෙන්න මෙතන මේ අංකය මතක තියාගෙන යන්න. මේ ඇප්ලිකේෂන් කියලා ගහලා පහ තියෙන පහයි වරහන් ඇතුළේ එක තියෙන එක මතක තියාගෙන ඒතර ඔයාලට හොයාගන්න ලේසි. ඉතින් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කමියුනිකේෂන් එකට මේක යවලා ෆොටෝ කොපියක් අරගෙන ඔයාලට පුළුවන් මේක පුරවලා තැපැල් හරහා යවන්න. තැපැල් හරහා යවන සියලුම විස්තර මම අර ෆුල් ඩීටේල්ස් කියන එකේ අන්තිමට ඔයාලට කිව්වා. ඉතින් හරි අද දවසේ කියලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි channel එක අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.